අවසරයි ආයුතුමාස මට සංඝ වේද ගැන පැහැදිලි කරලා දෙන්න. ඔව් මේ පිළිබඳව අංගුත්තර නිකායේ බුදුහාමුදුරුවෝ දේශනා කරන සූත්‍ර ධර්ම ගණනාවක් තියෙනවා. අංගුත්තර නිකායේ දසක නිපාත කරුණු 10ක්. සංඝෝ වේදෝ සංඝ කියන්නේ මොකද්ද? සංසාර සම්බන්ධය ගාලා බිඳලා අවසන් කරනවා කෙලවර කරනවා. ඒක කරන්න බැරි වෙන හැම වෙලෙම සංඝෝ බින්නෝ බීජෝ වෙනවා. දැන් අංගුත්තර නිකායේ තියෙනවා සූත්‍ර ගණනාව. පොතේ තියෙනවා ඔබට දුන්න පොතේ තියෙනවා 154 වෙනි හරි පිටුවේ තියෙනවා සංඝ වේද සූත්‍ර ගණනාව. ත්‍රිපිටකයේ තියෙනවා. මේ ධර්මය අධර්මය කිරීම සංඝ වේදය. අධර්මය ධර්මය කිරීම. ධම්මෝ අධම්මෝති අධම්මෝ ධම්මෝති. විනය අවිනයෝති අවිනයං විනයෝති. බුද්ධ භාෂිතය ලපිතය අලපිතය කිරීම අලපිතය ලපිතය අලපිතය ලපිතය කිරීම. බුද්ධ භාෂිතය ලපිතය අලපිතය කිරීම අලපිතය බුද්ධ භාෂිතය කිරීම. බුදුහාමුදුරුවෝ පණමාවදාල පඤ්ඤාත්තං අපඤ්ඤාත්තං කිරීම අපඤ්ඤාත්තං පඤ්ඤාත්තං කිරීම 10. ඒකට කරුණු 10ක් දෙපැත්ත. සංඝෝ බින්නෝ වේදෝ වෙනවා කියලා ත්‍රිපිටකයේ තියෙනවා. නමුත් මධ්‍යකාලීනව අර බයිතුල්වාදී ත්‍රිපිටකයට ඔය අටුවාලියදී මේක ටිකක් තේරුම් ගන්න බැරි වුණා. ඒකට මධ්‍යකාලීනව මේ සංඝ වේදේ කියන්නේ සංඝ කියන එක තේරුම් ගන්න බැරි වුණා. මේ වික්ෂුන් වහන්සේලා දෙන්නේ තරහ කරුවීම සංඝ වේදේ නෙමෙයි පුද්ගලයෝ දෙන්නේ. ඒගොල්ලෝ මොකද දැන් සංඝ රත්නයේ වතුණු කෙනෙක් වේද කරන්න බෑ. මගපල් ලැබු කෙනෙක් කායිකවත් තරහක් නැහැ. වේද කරන්න බෑ. මධ්‍ය කාලේ කිව්වා මේ සංඝ වේදී කියන්නේ මේ ආම්ද්‍රෝ දෙනමක් කෙටවීම, පන්සල් දෙකක් කෙටවීම, නිකාය දෙකක් කෙටවීම අරවම. බුදුහාමුදුරන්ගේ ධර්මයේ නිකාය වේදයක් නැහැ. නිකාය වේදයක් තිබුණේ නැහැ බුදුහාමුදුරන් කාලේ. බුදුහාමුදුරන් කාලේ හිටිය බුද්ධ ශ්‍රාවකයෝ එක පැත්ත හැබැයි බුද්ධ ශ්‍රාවකයන්ගෙන් තර දේවරත් නිකාය හිටියා. තවිජේ රාජාස්තුරුන්ගේ බ්‍රාහ්මණයෝ නිගන්ඨයෝ තීර්ථයෝ පරිබ්‍රාජකයෝ මෙහෙමයි හිටියේ. ඒ වේද කිරීමම ප්‍රශ්නයක් නෑ. ඒ ගාමක් නෑනේ. මේ භව කය කරන්නට අප කැප වෙලා ඉන්න පුද්ගලයෝ දෙපැත්තකට ගියොත් තමා ධර්මය අධර්මය කරන්නේ. විනය කරන්නේ. බුද්ධ භාෂිතය ලපිතය අලපිතය බුද්ධ භාෂිතය කියන්නේ බුදුහාමුදුරුවෝ පනවා බඩාලදී පැනවින කියන්නේ ආචින්න දේශනා අනාචින්න කරන්නේ. පහයි. මේ පහෙන්ම පහ දෙකක් තියෙනවා. ආචින්න දේශනාව අනාචින්න කරනවා අනාචින්න ආචින්න. දැන් අර මජ්ක්‍ධිමා පටිපදා කියන එක ආචින්න දේශනාව. මේ බුදුහාමුදුරුවෝ මේ ඊළඟ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අරගෙන සරියුත් හාමුදුරුවෝ සත්‍ය විභංග සූත්‍රය කියලා සූත්‍රයක්. මේ සත්‍ය විභංග සූත්‍රයේ තියෙනවා මේ බුද්ධ භාෂිතය ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තාන කම්මන්ති. උත්තාන කම්මන්ති කියන අරහතත්වය. මේ බුදුහාමුදුරුවෝ දේශනාව ආචින්න දේශනාව. මේ ආචින්න දේශනාව අනාචින්න කරනවා. ඔය දැන් මජ්ක්‍ධිමා පටිපදා මරුමාවට කිව්වොත් මධ්‍යම ප්‍රතිපදාව කිව්වොත් මේ මරුම් පිළිවෙල කිව්වොත් අන්න ආචින්න අනාචින්න වෙනවා. අනාචින්න වෙනවා. ඒ වගේ කරුණු 10ක් බුදුහාමුදුරුවෝ පැහැදිලිව අංගුත්තර සූත්‍රයේ දසක නිපාතේ විග්‍රහ කළා තියෙනවා. මේ ත්‍රිපිටකයේ තියෙන මෙන්න කොහෙවත් නෑ. අටුවාවල තියෙන්නේ ආවෝ. අටුවාවල තියෙනවා පස්සේ කාලේ කෙනෙකු අටුවා ගන්නදී. මුල් අටුවා තිබුණා. මුල් අටුවා මොනවාද? දැන් තියෙන අටුවා මොනවාද? මුල් අටුවා, හෙළ අටුවා,
සීහල අට්ටගත මානක අට්ටගත ආචාර්ය අට්ටගත කුරුන්දි අටුවා මේවට කියනවා බුදු කැලි අටුවා අටුවා සීහල අට්ටගත අටුවා 17ක් තියෙනවා මේ රාජාවලී කියලා මහනුවරයේදී විමලාරණ සූත්‍රය ජුරු ඉන්න කාලේ රාජාවලී කියලා පොතක් කිව්වා ඔය පොතේ තියෙනවා ඒ කාලේ බුදුහාමුදුරන්ගේ මුල්ම කාලේ මෙහෙම බුදුහාමුදුරුවෝ අද මාගරී භාෂාවෙන් දේශනාවක් කළාම එදා ඒක තේරුම් ගන්න පුළුවන් කොටසක් හිටියා මගධ රටේ. අධිගමනයට මඟ පෙන්වන භාෂාව. එහෙම ගන්න බැරි මිනිස්සු හිටිය රටේ වැඩිහිටියා. ඒකට තේරුම් ගන්න පුළුවන් විදිහට බුදුහාමුදුරුවෝ අද දේශනාවක් කළාම ඒක ලේඛනගත කරලා අටුවාවක් ලියුවා ඒවා සීහලට ගත්තා. දැන් ඔය තියෙනවා අර බුදුන් අලංකාරය තියෙනවා දහමට සරිකොට හෙළුවෙන් පෙරදී. මොකටද සරිකොටද? දහමට සරිකොට හෙළුවෙන්. හෙළු කියන්නේ මොකද්ද? හෙළු භාෂාව කියන්නේ සිංහල භාෂාව. සිව්හෙලේ පාවිච්චි කරපු භාෂාවල කිව්වා හෙළ භාෂාව. ඒ කවිය තියෙනවා දහමට සරිකොට හෙළුවෙන් පෙරදී නිවනට සැපැමිණි සංඝකට නමකි. අන්තිම කවි. ඒක නිසා දැන් අද වෙලා තියෙන්නේ ආගමක් හදාගෙන සංඝ ભેදයක් කරනවා වටන්නේ. මේ ධර්මය අධර්මය කළොත් අකුරක් ඇලපිල්ලක් වෙනස් කළොත් සංඝ ભેදයක් වෙනවා. කියලා අමුතු නිකායේ දසවෙනි පාඩේ තියෙනවා. ධර්ම අධර්ම කළා. අධර්ම ධර්ම කළා. වෛද්‍යලෝහී ත්‍රිපිටකයේ ගලේ මොකද? ඉන්දියාවේ වෛද්‍යලෝහී ත්‍රිපිටකයේ තියෙන මේ සූත්‍ර ධර්ම 60 ගන්න. අරිව ලංකාවේ මිනිස්සු බෞද්ධ විශ්වවිද්‍යාල බුදුහාමුදුරුවෝ ධර්මයේ කියලා උගන්වනවා. ඔක්කොම වැරදි. ඒක නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ වෛද්‍යලෝහී ත්‍රිපිටකය කියන්නේ ඉන්දියාවේ හදාගත්ත මහා බෞද්ධ පණිවරු හැටියට කටයුතු කරපු නාගර්ජුන පාදයන් වහන්සේ වාසුමන්ත වාසුබන්දු අශෝකෝස විශ්වමිත්‍ර විශ්වාසීත්‍ය මනුස්ත්‍රි බෝසතාණන්ගේ එයා සූත්‍ර ධර්ම 21 ලියුවා. මොනවද? පාරමිතා සූත්‍ර 21යි ප්‍රඥා පාරමිතාවයි 20. බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් කොහෙවත් ත්‍රිපිටකයේ කොහෙවත් පාරමිතා නැහැ. මේ දස පාරමිතා, සමථ පාරමිතා, සමථික පාරමිතා ඔය එකක්වත් බුදු දේශනාවේ කොහෙවත් ත්‍රිපිටකේ නැහැ. තියෙන මොන කොහෙද? අර ඉන්දියාවේ ලියුව වෛද්‍යලෝහී ත්‍රිපිටකය. වහන්සේ දීර්ඝායුෂ ලැබේවා. ගෞරවනීය බුදු පියාණන් වහන්සේ වහන්සේගේ මට ප්‍රශ්නයක් ඇසීමට අවසරයි. බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්න යම් පුද්ගලයෙක් එක්ක ධර්ම සාකච්ඡාවක් කරනකොට ඒ කෙනා මගෙන් අහපු ප්‍රශ්නයක් ඒකට මම උත්තර දුන්නා. සමහර විට මට ඒක තව ටිකක් දැනගන්න තියෙනවා. ඒ ඇහුවේ වහන්සේට දේශනා කරපු ආර්ය මහා සංඝරත්නයට පත් වුණු කෙනෙකුගේ ඕරායක සීදවර්ණ තත්ත්වයටපත් වෙනවා. ඒ උත්තමයා අම්රාදේශමෝ තත්ත්වයේදී ඒ ඕරායක ප්ලේට් වෙනකොට ඒ කෙනා ඇහුවේ රහත් වෙලා නැති නිසා භූත ප්‍රේතයට ඒ ඕරායකට එන්න පුළුවන් දෙකේ. ඔය එන්න පුළුවන්. අඳුර තියෙනවා නම් ඔය තද කොළ පාට, තද කිලුටු කුමුලේ පාට, තද කහ පාට ඕරායකක් තියෙනවනම් අර ආගන්තුකේ උපගිලිටේන උපක අහක යන භූතය පෙරේතෝ ඇහිලා එතන උන්ට ලකුණු ගන්න ඒ අඳුර උපකාර වෙනවා. බැරි වෙලාවට එතන තියෙන්නේ අර ශ්වේත වර්ණයක් හරි සද්වර්ණ රශ්මාලාවක් හරි ඔය ආගයන් භූතයන් ඒ කිරණ බලන්න දරන්න බෑ එන්නේ නැහැ ආල් පහලටවත් එන්නේ නැහැ. අර ආගන්තුකේ උපගිලිටේන උපගිලිටන් කියන සත්‍යයටපත් වෙන්නේ. බුදු පියාණන් වහන්සේ තෝරේ තියෙන ප්‍රශ්නේ ඒ උත්තරය ආනාපාන සති සමාධිය කරනකොට ආනාපාන සති සමාධිය අනුසති 4 හැටියට වඩන්න. වඩනකොට ඒ අපු කෙනා යනවා කියලා ඔව් අතුලාන්ගේ පිරිසිදු වෙනකොට ජාකාරිකෙන් පිරිසිදු වෙනකොට නුයිදේන වඩම් කිය ඒක ඒ
කිරණ ශක්තිය පිරිසිදු වෙනවා. අර බුද්ධයන්ට ප්‍රේතයන්ට අමනුෂ්‍යයන්ට කිරණ ශක්තියට එන්න බෑ. සුපත්ය. මෙහාඳුරු ප්‍රශ්න කවුරුන් පොඩ්ඩක් දෙන්නකෝ. ගෞරවනීය ආර්යතුන් වහන්සේගෙන් සමාව අරදිනවා පළමුවෙන්ම. මොකද මම මීට අවුරුදු 4කට 5කට ඉහතදී මම ඔබ වහන්සේ දැක්කේ ඇත්තටම ධර්ම විකෘති කෙනෙක් වශයෙන් මම දැක්කේ. සමාවෙන්ද අපේ ආර්යතුන් වහන්සේ හැබැයි නැවත මම දහමම හොයපු කෙනෙක්. තැන් වල ගියා ඈත කැලවල හිටියා. නමුත් මට දැනුණා මේක නෙවෙයි කියලා මම ගවේෂණය කළා. හැබැයි YouTube එකේ මම අර අකමැත්තෙන් තිබුණ ඔබ වහන්සේගේ දේශනා මට ඒක ඔටෝමැටිකලිම නැවත අහනකොට පොඩ දැනුණා. පස්සේ ඒ ගමන මේ සැරේ තමයි මම පළවෙනි වතාවට ආවේ. ඉතින් ආර්යතුන් වහන්සේ සමාවෙන්ද මට දැනුණා සැබෑම වෙනසක්. ඒක අහසයි පොළොවයි වගේ. අපි පාන්සල් වල කරේම බොරුවම තමයි ඒක සත්‍යයි. බොරුවම තමයි ඒක සත්‍යයි. ආර්යතුන් වහන්සේ මම දැන් සංඝ ભેදේ නෙවෙයි ඊටත් එහා අර බුදු කෙනෙකුට කරන නිග්‍රහය වගේ කරා. ඒකට මට සමාවෙන්න ආර්යතුන් වහන්සේ බුදු කෙනෙකුට කරන එකත් ආර්යෝපවාදයක්. නමුත් මේ දහමට වෙනස් කිරීම, විකෘති කිරීම, නිග්‍රහ කිරීම ආනන්තරිය පාප කර්මය. මොකද තව කෙනෙකුගේ නිවන් මාර්ගය. තමන්ගේ අර බුදු කෙනෙකුට වචනයක් කතා කරලා තරහෙන් හරි ද්වේෂයෙන් හරි මොකක් හරි ඇඟට ගාලා පෙරලා ලේවල කරන එකත් ටිකක් වර්ධා. ඊට වඩා බලවත් වර්ධා මේ දහම මේ අනාගත බය සූත්‍ර හතරෙම තියෙනවා. මේ දහම විකෘති කිරීම ඊට වැඩිය බලවත්. මොකද තව කෙනෙකුට නිවන් දකින්න උපකාර වෙන්නේ මොකද්ද? ධම්මේ. දැන් මේ බුදුහාමුදුරුවෝ කියලා කියනවා බුද්ධෝසෝ භගවා බෝධියාමි ධම්මං දේශේති. බුද්ධෝසෝ භගවා බෝධියාමි ධම්මං දේශේති. සන්තෝෂෝ භගවා සමතයාමි ධම්මං දේශේති. තින්නෝසෝ භගවා තරණයාමි ධම්මං දේශේති. දන්තෝසෝ භගවා දමතයාමි ධම්මං දේශේති. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානයාමි ධම්මං දේශේති. මේ පහේම තියෙන්නේ ධම්මං දේශේති. මේ ධර්මය තමයි බුදු කෙනෙක්, ලෞතර බුදු කෙනෙක් දේශනා කරන වැදගත්ම දේ. මේ ධර්මය තියෙන තාක්කල් තව කෙනෙකුට මඟ බලලා ගන්න පුළුවන්. මේ ධර්මයේ විකෘති කළොත් ඒ විකෘති කරන පුද්ගලයාගේ ඒ ධර්මය අහන පුද්ගලයාගේ මඟ වැහෙනවා. ඉතින් ඔබ වහන්සේ කමන්නේ ඒක නොදන්නා අය දැන් ඔබ වහන්සේ ගැන අපි බොහොම සතුටු වෙනවා ආපු එක. අපි ආරාධනා කරන්නේ මේ රටේ මහාන වෙච්ච සියලු ස්වාමීන් වහන්සේලාට අපි අවංගව පිරිසිදුව ආරාධනා කරනවා මෙතෙන්ට ඇවිල්ලා සිල්මෑණියන්ටත් විශේෂයෙන් මෙතෙන්ට ඇවිල්ලා මේක පොඩ්ඩක් අහගන්න. කන් දෙන්න. හරිනම් ගන්න. වැරදි නම් යන්න. අපි කියන්නේ මේ මං කියන එක හරි කියලා ඔක්කොම පිළිගන්න කියලා. මං කියන්නේ මං කියන එක හරි නම් කියලා තේරුම් ගත්තොත් Tamanta කුසල ධම්මා අභිවර්ධන්ති නම් ගන්න. අකුසල ධම්මා අභිවර්ධන්ති නම් ගන්න එපා.